Facebook එක රන් කරලා රිසල්ට් එකක් නැති සෙට් එකට තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. හරිද? එතකොට මම කලින් වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. එකක් Facebook basic වීඩියෝ එකක් ඇඩ් සම්බන්ධ, අනිත් එක ඇඩ්වාන්ස් වීඩියෝ එකක්. හරිද? එතකොට මේකෙදි ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බ ඒගොල්ලන්ගේ ප්‍රශ්න මම ඉතින් හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරා. හරිද? මට පුළුවන් වෙලාවට සමහරකට දවස් දෙක තුනක් ගියත් මම රිප්ලයි කරා. ඉතින් මම හිතනවා දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මම මේ වීඩියෝ කරන් ආවේ ඔයගලන්ට Facebook ඇඩ් සම්බන්ධ ඒතන කමෙන්ට්ස් වගේක් තිබ්බ සමහරව දාලා මේක හරි ගියේ නෑ අරකයි මේකයි කියලා. ඒකට හේතුව මේ ගොඩක් අය මේ වීඩියෝ එක එකක් විනාඩි 20 ගානක් තියෙනවා, අනිත් එක 30කට කෙට් වෙන්න තියෙනවා. ඇත්ත කතාව ඇනලිටික්ස් වලට බලවම ගිහින් තේරෙනවා මේ වීඩියෝස් කවුරුත් ඉවරනකම් බලන්නේ නැහැ. හරිද? ඒතර ගොඩක් අය ස්කිප් කර කර තමයි බලන්නේ. හරිද? ඉතින් එහෙම බලලා ඔයගලන්ට දෙයක් ඉගෙන ගන්න බෑ. ඇත්ත කතාව. හරිද? ඔයගොල්ලෝ සමහරකට ඔයගලන්ට මේ එක්ස්පීරියන්ස් එක ඇති ගොඩක් YouTube වීඩියෝස් මේ හරියට දෙයක් කියලා දෙන්නේ නැහැ නේ. හරිද? ඒත් මම මගේ channel එකේ live කැම්පේන් එක පබ්ලිෂ් කරනකම්ම ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම කියලා දීලා තියෙනවා. හරිද? ඉතින් එහෙම කියලා දීලා තියෙද්දි වීඩියෝස් බලන්න ඉවර වෙනකම්ම. මොකද මේ එතකොට ඔය ප්‍රශ්න කමෙන්ට්ස් දාන ඒවා ගොඩක් විසඳනවා. මොකද ගොඩක් කට්ටිය බාගෙට වීඩියෝ එක බලලා කමෙන්ට්ස් දානවා. හරි. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ. ඊළඟට කමෙන්ට්ස් දාපු හැමෝටම මම රිප්ලයි කරා. සමහරවිට දවස් දෙක තුනක් ගියත් මම රිප්ලයි කරනවා. මම පුළුවන් විදිහට හැමෝටම උදව් කරනවා. හරිද? ඒතර අද වීඩියෝ එක අරන් ආවේ Facebook ඇඩ් හරිය ගිය නැති සෙට් එකකට මේ මෙතඩ් එකක් තියෙනවා. මේ විදිහට යූස් කරලා ඔයාලට සේල්ස් එක වැඩි කරගන්න පුළුවන්. Facebook එකට යන කොස්ට් එකට වඩා මේකට යන කොස්ට් එක ටිකක් අඩුයි. හරි වැඩි කතා නැතුව අපි කතා කරමු මොකක්ද මේ platform එක කියලා. මේක TikTokම තමයි. හරි මම කලින් TikTok සම්බන්ධ තීරයක් දාලා තිබ්බා මගේ channel එකේ. හැබැයි ඒක කරද්දි තිබ්බ අප්ඩේට් එක නෙවෙයි දැන් තියෙන්නේ. දැන් TikTok එකේ පොඩ්ඩක් ඉන්ටර්ෆේස් පොඩ්ඩක් වෙනස් වෙලා ඔප්ෂන්ස් කීපයක් වැඩි වෙලා තියෙනවා මේ TikTok ads සම්බන්ධව. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ TikTok ads manager කියන එක තාම නැහැ. හරිද? එතකොට අපිට නිකන් ෆෝන් එකෙන් නිකන් Facebook එකෙන් බූස්ට් බටන් එක ඔබලා බූස්ට් කරන මෙතඩ් එක ගන්න තමයි TikTok ads run කරන්න ඉන්නේ. මම මේ US ඔය client ලගේ ඒගොල්ලන්ගේ නම් කෙලිම ads manager එකට අපිට access හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ ads run කරලා තියෙනකොට ඉතින් එහෙන options ගොඩක් තියෙනවා. ඉතින් ලංකාවට තාම ඒක enable නැත්තේ ඇයි කියලා දන්නේ නැහැ. ඒක enable නම් අපිට ලොකු game එක play කරන්න පුළුවන් ගොඩක් අඩු cost එකකින්. නමුත් ඉතින් අපිට දැන්ට ඒ options නැහැ නේ ලංකාවේ. එතකොට ඉතින් මේ දැනට මම කියලා දෙන්නම්. කලින් Facebook ads run කරලා result එක මදි set එකට ඒකට දාපු බජට් එකකට අඩු බජට් එකක් දාලා කොහොමද අපි TikTok එකේ හරියටම ad campaign එකක් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන options එක අපි run කරගන්නේ කියලා. වීඩියෝ එක ඉවරනකම බලන්න. බලලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාගේ TikTok channel එකට එන්න. ඊට පස්සේ ඔයාට boost කරගන්න ඕනි post එක වීඩියෝ එකක් විදියට මේ විදියට දාගන්න. ඒක වීඩියෝ එකක් වෙන්නත් පුළුවන් slide show එකක් වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ මොකක් වුණත්. සාමාන්‍යයෙන් හොඳ result එකක් ගන්න ඔයා use කරන්න ඕනි සාමාන්‍ය වීඩියෝ එකක්. හරිද? videos වලට result එකක් වැඩි. එතකොට අපි හිතමු මට දැන් ඕනේ මෙන්න මේ වීඩියෝ එක ප්‍රොමෝට් කරන්න කියලා. හරිද? ඊට පස්සේ මේ වීඩියෝ Tamanට අදාළ වීඩියෝ උඩට ගිහිල්ලා මෙතන මේ තියෙන dots තුන ඔබලා ඔයාලට පුළුවන් increase views කියන එකට යන්න. අර කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදියම තමයි පොඩි option එකක් තමයි මෙතන වැඩිපුර අපි දාන්න යන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන choose your goal කියලා එතන boost account, get sales, boost live, get leads කියලා option කීපයක් තියෙනවා. මෙතන ඔයාලට පුළුවන් මෙතන get leads කියන එක උඩ click කරන්න. හරිද? ඉතින් මෙතන මෙන්න මේ feature එක තමයි දැන් මේ අලුතෙන් TikTok හඳුන්වලා දීලා තිබ්බේ. කලින් අපිට තිබ්බේ මේ more TikTok messages කියන එකයි more phone calls කියන එකයි විතරයි. හරිද? එතකොට අලුතින් ඔයගලන්ට පේනවා මෙතන other messaging apps වල කියලා එකක් option එකක් දීලා තියෙනවා. අපි ඒක select කරොත් අපිට පුළුවන් WhatsApp එකට අපේ conversations ගන්න. නැත්තම් Messenger එකට නැත්තම් වෙන URL එකකට. හරි වෙන URL එකක් සාමාන්‍යයෙන් දාන්න මම ඊටත් කියලා දෙනවා. මොකද WhatsApp එකෙන් අපි mail use කරන ඊළඟට Messenger එකට ගන්නත් පුළුවන්. Messenger එකට නැත්තම් ඊළඟට other URL කියන්නේ අපිට සාමාන්‍ය මෙතන website එකක form filling එකක්. ඒ වගේ දෙයකට නිකන් data collect කරගන්න වගේ දෙයකට other URL කියලා ඔයගොල්ලන්ගේ form එකක් වගේ තියෙනවා නම් submit කරගන්න පුළුවන්. එහෙම නැත්නම් website එක promote කරනවා නම් ඒත් ඒක use කරන්න පුළුවන්. මම ඉතින් මෙතන WhatsApp එක තමයි use කරන්නේ. මොකද WhatsApp එකෙන් හොඳ result එකක් අපිට එනවා සාමාන්‍යයෙන්. ඉතින් මෙතන WhatsApp එක දාලා මෙතන වගේ phone number එක දාගන්න. මේක අර කලින් වගේ business දැන් අපි Facebook එකට අපේ WhatsApp account එක link කරද්දී කියනවනේ business account එකක් වෙන්න ඕනේ කියලා. මේකේ එහෙම ගැටලුවක් නැහැ. අපිට personal account එකක් වුණත් දාගන්න පුළුවන්. හරිද? ඉතින් මේ මෙතන ඔයාගේ number එක දාගන්න. මම දැන් number එක දාගන්නවා මගේ. ඊට පස්සේ දාලා done කියන එක දෙන්න. ඊට පස්සේ save කියන එක දෙන්න. එතකොට අපේ number එක මෙතනට add වෙනවා. ඊට පස්සේ save කියලා දාගන්න. හරිද? ඊට පස්සේ මෙතන අපේ number එක ඔයගලන්ට පේනවා WhatsApp
ෆෝන් නම්බර් කියලා අපේ නම්බර් එක ඇඩ් වෙලා තියෙනවා. ඇඩ් එක රන් කරන කලින් නම්බර් එක හරියද කියලා ආයෙ චෙක් කරගන්න. ඊට පස්සේ මෙතන ක්‍රියේටිවිටි කියලා එකක් තියෙනවා. මම මෙතන අර අපි සිලෙක්ට් කරගත්තු මුලින්ම අපි වීඩියෝ එකක් ඔන් කරලා එතන ඉන්නේ අපි මේක බූස්ට් කරගන්න try කරේ. ඒ වීඩියෝ එකම තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. මම ඉතින් ඒකම තමයි තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මෙතන අපිට ඔඩියන්ස් එක හදාගන්න පුළුවන්. මේ ඔඩියන්ස් කතන්දරෙත් මම කලින් වීඩියෝ එකේ තියලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම පර්සනල් කැම්පේන්ස් කරද්දි මම මේ ඔඩියන්ස් එක වැඩි සිලෙක්ට් කරන්න යන්නේ නැහැ. මොකද අර මේ TikTok එකට ලංකාවට තාම ඇඩ්ස් මැනේජර් එකක් නැති නිසා මේක එච්චර සාර්ථක නැහැ. හරිද? ඒක නිසා මම මේ ඩිෆෝල්ට් ඔඩියන්ස් කියන එක තියෙද්දි තමයි බූස්ට් කරන්න හදන්නේ. ඊට පස්සේ මෙතන බජට් ඇන්ඩ් ඩියුරේෂන් කියලා තියෙනවා. අපිට මිනිමම් බජට් එක $0.6 දාගන්න පුළුවන්. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මේ යට මේ සත ටෝටල් එක 785ක් වුණා. ඒ කියන්නේ මේ මෙතන අර මම Apple device එකකින් use කරන නිසා Apple එකෙන් 102 මේ තව 2.5 charge එකක් වදිනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේ මට Android phone එකක් මේ ඔයගලන්ට වීඩියෝ කරන්න නැති නිසා මම මේකෙන් කරන්නේ ස්ට්‍රක්චර් එක එකයි. ඉතින් මෙතන අපි බජට් එක දාගත්තා, ඩියුරේෂන් එක දාගත්තා. බජට් ගැන රෙකමන්ඩ් කරනවා නම් සාමාන්‍යයෙන් ඩොලර්ස් TikTok එක තුල නම් ඩොලර්ස් 2කට වඩා යන්න එපා. හොඳ රිසල්ට් එකක් සාමාන්‍යයෙන් ඩොලර්ස් 2ක් ස්පෙන්ඩ් කරද්දි දවසකට ගන්න පුළුවන්. ඩියුරේෂන් එකක් ගත්තොත් ඔයගලන්ට දවස් 4ක් හරි 7ක් හරි යන්න. ඒකත් අපිට දවස් 4ක් පුළුවන්. නැත්නම් දවස් 7ක් දාගන්නත් පුළුවන්. මෙතන මම දවස් 4ක් දාගත්තොත් බජට් එක මෙතන දවසකට ඩොලර්ස් 2ක් වගේ දාගත්තොත් අපිට සාමාන්‍යයෙන් ටෝටල් ඔක්කොම යනවා ඩොලර් 11.42ක්. ඉතින් මේ ඔයගලන්ට මේ බජට් එක ඔයගලන් කැමති විදිහට දාගන්න. ඒක මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් ඩොලර් මිනිමම් බජට් රේන්ජ් එක $0.6යි $2යි අතර. ඊට වඩා වැඩියෙන් යන්න එපා. ලංකාවේ තුල නම් ඇඩ්ස් රන් කරන්නේ අපරාධයක්. ඒතකොට ඩියුරේෂන් එක ගත්තොත් දවස් 4ක් හෝ 7ක් රන් කරගන්න. මම දැනට මේ ලයිව් මේක මේ පෙන්වන්න ඕන නිසා මම දැන්ට දවසක් දාගෙන පේ කරන්න යන්නේ. එතකොට ඒ ටික ඔක්කොම හරි. අපි මේ ලොකු දෙයක් කරේ නැහැ. මෙතන get leads කියලා අද messaging apps වලට කියලා WhatsApp එක දාගත්ත එක විතරයි කරේ. කලින් වීඩියෝ එක බලපු කට්ටිය දන්නවා මේ අනිත් settings ටික හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ ටික තමයි basic ටික. ඊට පස්සේ මෙතන මම pay කියන බටන් එක ඔබලා මේකට payment එක කරන්න හදන්නේ. හරි. ඊට පස්සේ අපිට වැටෙනවා you are all set, your purchase was successful කියලා. ඒ කියන්නේ අපේ payment එක අපෙන් සල්ලි කැපුණා. ඉතින් මම දැන් මේක ඕකේ කරාට පස්සේ මේ වීඩියෝ එක දැන් ඒගොල්ලන්ගේ TikTok review එකකට යනවා. review එකෙන් approve වුණාට පස්සේ අපේ ad එක live අනිත් අයට පෙන්වන්න ගන්නවා. එතකොට අපිට messages එන්න ගන්නවා. ඕක තමයි සරලම theory එක. ලොකු දෙයක් නෑ. මේ අලුතෙන් තමයි මේ option එක introduce කරලා දීලා තියෙන්නේ. මේ විදිහට ඉතින් කරන්න පුළුවන් ඔයාලගේ TikTok ad campaign එකත් run කරගන්න. ඊළඟට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඊළඟට videos මොනවා හරි ඕන නම් ඒවත් දාන්න. business related දේවල් තමයි මම ඉස්සරහට දැන් කරන්න ඉන්නේ මේකේ channel එකේ. මේ ඒවා සම්බන්ධ උපදෙස් දෙන්න. ඊට අමතරව මේ තව එකක් දෙයක් කියන්න ඕනේ මේ ගොඩක් consultation service එකක් ගත්ත කට්ටිය ඉන්නවා. ඊට අමතරව මේ ඒ කියන්නේ මම එක මේ ඇත්තම consultation service එකක් ඕනේ නෑ. හරිද? ඉතින් සමහර කට්ටිය ඉන්නවා මේ එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න ආස සෙට් එකට තමයි ඉතින් මේ service එක තියෙන්නේ. නැත්තම් ඒක purchase කරන්න ඕනේ නෑ. ඔයගලන්ට කෙලින්ම මේ ඔයගලන්ගේ මේ අර දාලා තියෙන videos ටික perfect එකක්. ඒ ටික හොඳටම ඇති ඈ. ඒ ටිකෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. මේ එතනින් එහාට දේවල් කරගන්න සෙට් එකට තමයි consultation එක දාලා තියෙන්නේ. live to live මම එක්කම ඔයගලන්ට මම එතන strategies වෙනම කියලා දෙනවා. හරි? මේ අනිත් එක මේ පාන්දර 1-2කට විතර මේ calls අරගෙන මේ මම ඒ time එකේ තමයි වැඩ කරන්නේ. මම calls answer කරනවා. ඒක නිසා මේ එතකොට මේ කතා කරලා මේ මගේ ad account එකේ error එකක් තියෙනවා. මේ AnyDesk එකක් දාලා මේ හදලා දෙන්න බැරි විනාඩි 5ක්යි විනාඩි 10ක්යි මේ එහෙම කියන්න එපා. හරිද? මේ මොකද මේ වගේ ජොබ් එක නෙවෙයි. හරිද? YouTube කරන වගේ ජොබ් එක නෙවෙයි. මට ඉන්කම් මෙතඩ්ස් තියෙනවා. මම මේ මට දෙයක් දෙන්න ඕනට තමයි මම මේ දේ මිනිස්සුන්ට කරන්නේ නොමිලේ. මේ පුළුවන් හැමෝටම කමෙන්ට්ස් වල රිප්ලයි දාලා තිනවා. ඉතින් වචනෙන්ම කියනවා සතුටු වෙන්න හදන්න එපා. ඉතින් එහෙම වුණොත් නම් ඉතින් මම බලන්නේවත් නැහැ. ඕගොල්ලෝ මට මැසේජ් දාපු සෙට් එක දාන්න ඇති. දවසක් හරි දෙයක් හරි කියලා මම අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. හරිද? කරන්න පුළුවන් දේවල්ත් එක්ක අර වගේ මේ මොනවද මේ ලොකු දෙයක් නම් ඉතින් මම කියනවා මට ඒකට ඉන්වෝල්ව් වෙන්න වෙනවා. එතකොට සෙෂන් එකක් බුක් කරගන්න කියලා. හරිද? එහෙම නැත්නම් මට හැමදේම ෆ්‍රී කරන්න බෑනේ. මගේ ටයිම් එක මට වටිනවා. අංක එක ඒක. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මේ ඔය හැමෝම නෙමෙයි 100ට 2ක් 3ක් වගේ තමයි එහෙම සෙට් එකකින් ඔය ලංකාවේ වීඩියෝස් කරන නිසා තමයි ඔය ඔකත් වෙලා තියෙන්නේ. වෙන රටවල මිනිස්සුන්ට එහෙම ඉෂුව එකක් නැහැ. කෙලින්ම රෙස්පෙක්ට් එක දෙනවා අනිත් පැත්තට. හරි මේ සමාවෙන්න අපව කියනවා.
හැමෝටම නෙවෙයි කියන්නේ ලොකු කමින් නෙවෙයි කතා කරන්නේ. ඉතින් අපේ පැත්තෙනුත් හිතන්න මේ මොකද මේ මම මේක නිකන් ඉතින් මම මේකට සල්ලි ගන්න නැහැ ඕන කෙනෙක්ට හොඳයි දනාගද කියලා බලලා විජනය කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ වීඩියෝස් මම දෙකම දාන්නම්. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න මතක ඇතුව bell icon එක ඔබන්න. ආයෙ කියන ප්‍රශ්න මහල තියෙනවා comment section එකේ දාන්න. තව තවත් වීඩියෝ එකකින් එන අද දවසක හම්බෙමු.